choose this, nobody confuse this. Hey. Hello everyone, welcome to the annual get together vlog. මේක ඉතින් annual get together එකක් කිව්වට concert එකකට යන්න තමයි උදේ ඉඳන්ම මම ඔන්න ලෑස්තිලා තියෙන්නේ. පේනවනේ අහස මොකක් හරි හොඳ වැඩක් තියෙනවා නම් එදාට වැස්සට පෙර නිමිති තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ වුණාට luckily ඔය දවසේ වැස්සේ නැහැ. ඉතින් උදේවරුේ මට ලෙක්චර්ස් තිබ්බ නිසා උදේවරුේත් මං කැම්පස් එකට ගියා. ඊට පස්සේ දැන් කොන්සර්ට් එක පටන් ගන්න හවසනේ. ඉතින් ඒක නිසා ඉතුරු වෙලා තිබ්බ වෙලාවේ අපි තීරණය කළා මල් පාරට යන්න. ඉතින් ඕකට සාමාන්‍යයෙන් කපල්ස් වලට තමයි යන්න තියෙන්නේ. උනාට ඉතින් නිකන් ඔයාට යාළුවොත් එක්කත් ඕනේ නම් යන්න පුළුවන්. ඔය තියෙන්නේ ඒ මල් පාරෙන් ගියාට පස්සේ ස්ලිට් එකේ කාපාක් එක පේන විදිහ උතන පොඩි වැවක් වගේ එකක් තියෙනවා. ඒක ඉතින් කොළ පාට වෙලා තියෙන්නේ. ඒ ඇයි කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් ඒකත් කියාගෙන යන්න. ඔය තියෙන්නේ කොන්සර්ට් එක පටන් ගන්න කලින් කොන්සර්ට් එකට කට්ටිය රෙඩි වෙන විදිහ. මුලින්ම පර්ෆෝමන්ස් එක කරන්නේ ස්ලිට් බෑන්ඩ් එක. ඊට පස්සේ ඉන්ෆිනිටි බෑන්ඩ් එක ඇවිල්ලා සින්දු කියනවා. ඒ වගේම තමයි BNSලා වස්තිලත් ඇවිල්ලා මේ කොන්සර්ට් එකේ පර්ෆෝම් කළා. ඉතින් මම ගොඩක් රෑ වෙනකන් කොන්සර්ට් එකේ හිටියේ නෑ. ඒක නිසා මට BNS ලවත් වස්තිලවත් පර්ෆෝම් කරනවා බලන්න ලැබුණේ නෑ. ඒ වුණාට ඉන්ෆිනිටි බෑන්ඩ් එකයි ස්ලිට් බෑන්ඩ් එකයි පර්ෆෝම් කරන ටික නම් බලා ගන්න පුළුවන් වුණා. ඔය තියෙන්නේ කොන්සර්ට් එක පටන් ගන්න කලින් පොඩ්ඩක් නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් අනවුන්ස් කරලා කියනවා. පොල්තෙල් පහන එහෙමත් පත්තු කළා මට මතක විදිහට. ඊට පස්සේ ෆුඩ් ස්ටෝල්ස් වැහි වැහලා තියෙනවා ඔය වගේ දවස්වලට. කොච්චර ෆුඩ් ස්ටෝල්ස් තිබ්බත් සුපුරුදු ලෙස ජූස් බාර් එකෙන් ජූස් එකක් බොන එක තමයි අපි නම් කළේ. ඇත්තටම එහෙම කරාට අපි ඔය ෆුඩ් ස්ටෝල්ස් වලින් උත් කෑම ගත්තා. ඒ කෑම ප්‍රයිස් එකට වර්ත් උත් නැහැ. අනිත් එක ඒ තරම් රසත් නැහැ. මන් දන්නේ ඇයි ඒ තරම් ගණන් ඒ ෆුඩ් ස්ටෝල්ස් වල කෑම කියලා. සමහරක් විට ඉතින් වෙන ඔප්ෂන් එකක් නැති නිසා ළමයි ගන්න නිසා ඒගොල්ලෝ හිතලම ගාන වැඩි කරනවා ඇති. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඉන්ෆිනිටි බෑන්ඩ් එක පර්ෆෝම් කරන්න කලින් ස්ලිට් බෑන්ඩ් එක පර්ෆෝම් කළාට පස්සේ ඔය වගේ එක එක ඩාන්ස් පර්ෆෝමන්සස් උත් ගොඩක් තිබුණා. ඉතින් ඒ ඩාන්ස් වලටත් ක්‍රවුඩ් එකෙන් හොඳ ලොකු චියර් එකක් නුත් ලැබුණා. ඉතින් බලන්නකො කොහොමද ඒවා හොඳයිද කියලා. ඊට පස්සේ ඉතින් මල් වැඩි පත්තු කරනකම් බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. මං හිතන්නේ ඒ කට්ටියට ගෙනල්ලා තියෙන මල් වැඩි ප්‍රමාණය වැඩි වෙලාද කොයිද සැරින් සැරේට කීප වතාවක්ම මල් වැඩි නම් පත්තු කළා. තව එක හරිම රිස්කි දෙයක්වත් ඔතන වුණා. මම නම් ටිකක් පිටිපස්සේ හිටපු නිසා මට ඒකේ තරම් ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔන්න බලන්නකෝ ඔය මල් වැඩි පත්තු වෙලා ඉවර වෙලා ඒවෙන් අර දැක්කද ගස් වලටයි බිමටයි ටිකක් වැටුණා. ඉතින් ඒක හරිම රිස්කි දෙයක්. Next, the performance of the Infinity Band starts. Let's see how it goes. ඊට පස්සේ ඉතින් our non-stop dancing session begins. මම නම් ඉතින් ගොඩාක්ම රෑ වෙනකන් හිටියේ නෑ. රෑ 8:00 විතර වෙද්දි මං ආපහු ගෙදර ගියා. ඒ වුණාට ආරංචි විදිහට නම් රෑ 11:00 විතර වෙනකම් ෂෝ එක ගිහිල්ලා තිබුණා.